Hello everyone, welcome back to my YouTube channel. I am Telini. මම අද ඔයගලන්ට අරගෙන ආවේ morning habits 6ක් ගැන. මේ morning habits 6 ඔයගොල්ලෝ follow කරත් ඔයාලට පුළුවන් skin එක glow කරගන්න වගේම healthy ව පවත්වාගෙන යන්නත් ගොඩක් උපකාරී වෙනවා. එහෙනම් අපි යමුද වීඩියෝ එකට. අපි උදෑසන අවදි වුණ ගමන්ම හොඳ වතුර වීදුරුවක් බොන්න ඕනේ. මොකද අපි පැය 7-8ක්ම නිදාගෙන නැගිටින නිසා අපේ ශරීරය ඩීහයිඩ්‍රේට් වෙලා තමයි තියෙන්නේ. ඉතින් ඒක නිසා හිස් බඩ වතුර බොන එක ගොඩක් හොඳයි. මම නම් මදුරුසු වතුර තමයි භාවිත කරන්නේ. මම ඒකට ලෙමන් යුෂ 0.2-3ක් ඇඩ් කරගන්නවා. ඒ වගේම ඔයාලට තියෙනවා නම් හනි මේකට එකතු කරගන්න මතක් ඇතිව ඒකෙන් අපිට ගොඩක් හොඳ ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන්. අපි බලමුකෝ අපිට ලබා ගන්න පුළුවන් බෙනිෆිට්ස් මොනවද කියලා. සෙම් ප්‍රතිශාවයෙන් වැළකී ඉන්න පුළුවන්. ඒ වගේම කුරුලෑ අවම කරගන්නත් හේතුවක් වෙනවා. ස්කින් එක මාර විදිහට ක්ලියර් වෙනවා. ඒකට හේතුව ශරීරය ඩීටොක්ස් කරන නිසා. ආහාර ජීර්ණය පහසු කරනවා වගේම දත්වල ශක්තිය පවත්වාගෙන යන්නත් පුළුවන්. ශරීරයේ තියෙන විෂ හරණය කරනවා වගේම ප්‍රතිශක්තිය වැඩි කරනවා. අක්මාව පිරිසිදු කරනවා වගේම පරිවෘත්තීය ක්‍රියාවලිය ක්‍රමවත්ව පවත්වාගෙන යන්නත් උදව්වක් වෙනවා. ගොඩක්ම බඩ තියෙනවා නම් කෙට්ටු වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න කට්ටියටත් මේක ගොඩක් හොඳයි. ඉතා ඉක්මනින්ම ශරීරය කෙට්ටු කරගන්නත් පුළුවන්. බඩ අඩු කරගන්නත් පුළුවන්. ඊළඟ එක තමයි හිරු එළියට නිරාවරණය වීම. මේකෙන් විටමින් D අපිට නොමිලේ ලැබෙන නිසා අපේ ස්කින් එක ග්ලෝ කරගන්න හේතුවක් වෙනවා. උදෑසන 6:00ත් 9ත් අතර කාලය තුල තමයි අපි ඉන්න ඕනේ. ඒ වගේම විනාඩි 10ත් 20ත් අතර කාලය තමයි රැඳී සිටින්න ඕනේ. හැබැයි ඔයාගේ ස්කින් එක ගොඩක් ඩාර්ක් කෙනෙක් නම් විනාඩි 20ත් 30ත් අතර කාලයක් ඉන්න. ඒ වගේම මුහුණ අත් කකුල් දෙකම නිරාවරණය වෙන්න ඕනේ හිරු එළියට. හැබැයි උදෑසන 10ත් 3ත් අතර කාලය සුදුසු නැහැ. හරි, ඊළඟට අපි යමු ෆේෂල් අයිස් ට්‍රීට්මන්ට් එකට. මේක පේස් අයිසින් ට්‍රීට්මන්ට් කියලත් කියනවා. මේක මූණ අයිස් වතුර එකේ අපි ඩිප් කරන්න ඕනේ. මම නම් අයිස් වෝටර්ම තමයි යූස් කරේ. සමහරක් කට්ටියට අයිස් වෝටර්ම ටිකක් අමාරුයි යූස් කරන්න. ඒ නිසා සාමාන්‍ය වතුර භාවිත කළත් කමක් නැහැ. මේක ගොඩාක් බොලිවුඩ් ඇක්ට්‍රස්ලගේ සීක්‍රට් එකක්. ඒ වගේම මතක තියාගන්න සෙම් ප්‍රතිශාව සෙම තියෙන කට්ටියට මේක භාවිතයට සුදුසු නැහැ දිනපතාම. හරි, අපි තප්පර 10ක් මූණ ඩිප් කරන් ඉන්න ඕනේ වතුර එකේ. ඒ වගේම තප්පර 10ක් රෙස්ට් කරන්නත් ඕනේ. සීතල වතුර රුධිර වාහිනී සංකෝචනය කරනවා වගේම රුධිර සංසරණය උත්තේජනය කරනවා. මේ නිසා ස්කින් සෙල්ස් වලට ඔක්සිජන් වගේම නියුට්‍රිෂන් හොඳින් ලබා ගන්න පුළුවන්. හමට පැහැපත් බවක් වගේම නිරෝගී බවක් ලබා ගන්නත් හේතුවක් වෙනවා. මූණේ ගොඩක් තියෙන ඉදුමුම ස්වභාවය අඩු කරගන්න ගොඩක් යූස්ෆුල් වෙනවා. ඇත්තටම ස්කින් එක ස්මූත් කරලා යං කරනවා කිව්වොත් හරි. යන් ලුක් එකක් තමයි ඔයගලන්ට ලැබෙන්නේ. ඊට පස්සේ ඇත්තටම පිම්පල් වලින් පස්සේ ඇති වෙන කැලලි පවා මේකේ රිමූව් වෙනවා. හරි, එහෙනම් අපි ඊළඟ ට්‍රීට්මන්ට් එකට යන්. ඒක තමයි ෆේස් යෝගා. ඉතින් අපි කතා කරමු බැලුම් පෝස්. බැලුම් පෝස් කියන්නේ මොකද්ද? මූණ මේ ආකාරයට බැලුම් එකක් වගේ පොම්බගෙන ඇඟිලි දෙකෙන් තොල උඩ තියලා හොඳට ප්‍රෙෂර් කරන්න ඕනේ. මේක තප්පර 30ක් වගේ කාලයක් කරන්න ඕනේ. ඒ වගේම මේ ෆේස් ටැපින් එක තමයි කරන්නේ. ෆේස් එක ටැප් කරන්න ඕනේ උඩ අතට මේ ආකාරයට. ඒකෙන් ඔයගොල්ලන්ගේ ස්කින් එක ග්ලෝ කරගන්න පුළුවන් වගේම ඩබල් චින් තියනවා නම් ඒවත් අඩු කරගන්න පුළුවන් ලස්සනට. ඊළඟ එක තමයි පෆ් චීක්ස්. පෆ් චීක්ස් කියන්නේ කම්මුල දෙපැත්තට හුලම් පුරවගෙන මේ විදිහට මාරුවෙන් මාරුවට කරන්න. මේක සමානව කරන්න ඕනේ. දකුණු පැත්තට 6ක් කරොත් වම් පැත්තටත් 6ක් කරන්න ඕනේ. තුන්වෙනි එක තමයි ෆිෂ් පෝස්. මාළුවෙකුගේ කටේ විදිහට මේ ආකාරයට හදාගෙන ඒක තත්පර 30ක් අපි ඉන්න ඕනේ. විනාඩි ගාන, තත්පර ගාන
ඔයාලට කැමති විදියට හදාගන්න පුළුවන්. හැබැයි කරන දේ හරියට සමානව කරන්න මතක තියාගන්න. මේ බලන්නකො මේ කරන විදිය හරි ආකාරයෙන්ම සිද්ධ කරන්න. තනිකර මාළුවෙක්ගේ ස්වරූපයට තමයි කට හදාගන්න ඕනේ. ඒකෙන් ඔයගොල්ලෝගේ මෂල් හොඳට ටයිට් වෙලා ඇදිලා ඔයාලගේ ෆේස් එක ලස්සනට හදාගන්න පුළුවන්. මේ වගේ ස්කින් එක ග්ලෝ වෙනවා. හරි. ඊළඟට ඔය කරන්නේ kiss and smile pose. මේක කරන්න ඕනේ උඩ අතට කිස් කරනවා වගේ උඩ අතට hina වෙනවා වගේ කරන්න ඕනේ. ඔය මං කරන විදිය බලන්නකො හරියට මේ ආකාරයෙන් සිද්ධ කරන්න. අර උඩ ආකාරයට මෙහෙම kiss and smile. මේකෙන් මුහුණ පැහැපත් කරනවා. මේක හැබිට් එකක් විදිහට ඔයගොල්ලෝ කරන්න. ඔයගොල්ලන්ට මේක කරන්න වෙලාවක් නැත්තම් ඔයගොල්ලන්ට පුළුවන් බබල් ගම් එකක් හපන්න දවසට දෙකක් වගේ. ඒකනොත් මේ රිසල්ට් එක ලබා ගන්න පුළුවන්. මේ තමයි VI pose එක. මේකෙදි සිද්ධ කරන්නේ මේ ආකාරයට ඇඟිලි දෙක තියලා ඇස් දෙක වහගෙන ඉන්න ඕනේ. ඒ වගේම ඇස් අරගෙන ඉන්න ඊළඟ කොටසෙදී ඉතින් කරන වෙලාවල් ඔයගොල්ලෝ තීරණය කරන්න විනාඩි ගාන තප්පර ගාන ඔයගොල්ලෝ ඩිසයිඩ් කරලා ඔයගොල්ලන්ට සුදුසු වෙලාවක් තෝරගෙන කරන්න. මේ හැම දෙයකින්ම ඔයාලගේ ස්කින් එක ග්ලෝ අප් වෙනවා. ඒ වගේම හෙල්දිව ලස්සනට තියාගන්න හේතුවක් වෙනවා. හරි. ඊළඟ හැබිට් එක තමයි vegetable or fruit juice. ඕගොල්ලන්ට උදෑසන වෙජිටබල් හරි ෆෘට් ජූස් හරි ගන්න පුළුවන් නම් ඔයාලට හිතා ගන්න බැරි විදිහට ඔයාලගේ ස්කින් එක ග්ලෝ කරගන්න හෙල්දි කරගන්න පුළුවන්. ඉතින් උදෑසනට කැරට් ඒ වගේම ගස්ලපු වගේ දෙයක් ජූස් එක විදිහට ඔයගොල්ලන්ට භාවිත කිරීමෙන් ඔයාලට හම පැහැපත් කරගන්න පුළුවන් ඉතා ඉක්මනින්ම. අපි සාමාන්‍යයෙන් පුරුදුලා ඉන්නේ තේ එකක් නැත්නම් කිරි ඒ වගේ දේවල් බොන්න නේ. ඒවා අපේ ශරීරයට හිතකර දේවල් නෙමෙයි. ඒකෙන් අපි ඉක්මනට වයසට යනවා වගේම අපේ වයස වයසටත් වඩා මුහුකුරා ගිහින් පේනවා. සහ ඔයාලගේ ස්කින් එකේ තියෙන පාට ග්ලෝ අප් වෙලා මිනිස්සුන්ට පේන විදිහට ලස්සන ෂයින් වෙලා දිලිසෙන ස්කින් එකක් ගන්න පුළුවන් මේ වගේ ජූස් එකක් උදේට භාවිත කිරීමෙන්. ඉතින් මේ තමයි මම එකතු කරගන්න දේවල්. මම ඒකට වට්ටක්ක වගේම දොඩම් භාවිත කරා. හදාගන්න විදිය ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. ඒකට මම ලෙමන් යුෂ බින්දු කිහිපයකුත් එකතු කරනවා. මේ වගේ දේවල් අපි අපේ ශරීරයට එකතු කරගන්නකොට අපි දන්නේම නැතුව අපේ ශරීරය නිරෝගී වෙලා වගේම ලස්සන වෙලා රෝග ගොඩකට විසඳුම් තියනවා. හැබැයි මතක ඇතිව කැරට් වගේ දෙයක් පානය කරද්දී සතියට දෙපාරක් වගේ භාවිත කිරීම සුදුසුයි. මොකද ඒක දිනපතා භාවිත කිරීමෙන් ඔයගොල්ලන්ට ප්‍රතිඵලවලට වඩා හිතකර ප්‍රතිඵල පවා ලබා ගන්න පුළුවන්. මොකද මේවට තෙල් බෙහෙත් ගහන නිසා. වත්තේ හැදෙන ගස් ලැබු එහෙම නැත්තම් මේ දවස්වල වත්තේ තියෙනවනේ අම්බ වගේ දේවල් කොහොමරි ස්වභාවික දේවල් භාවිත කිරීමෙන් ඔයාලට වඩාත් හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලගේ ස්කින් එකේ තියෙන ගැටලු ගොඩක් විසඳෙනවා. පිම්පල් අවම කරනවා. ඒ වගේම ඔයගොල්ලන්ට ආහාර ජීර්ණ පහසු කරනවා. මේ වගේ පාන භාවිත කිරීමේ පරිවෘත්ති ක්‍රියාවලියද ක්‍රමවත් කරනවා. ඉතින් ලස්සනට ඉන්න ආස කට්ටියට ලස්සන වෙනවා වගේම නිරෝගීව ඉන්නත් මේ වගේ පාන ඔයගලන්ට ප්‍රයෝජනවත් වෙනවා. ඊළඟට උදෑසනට පුළුවන් නම් නට්ස් වර්ග ගන්න ගොඩාක් හොඳයි. ඉතින් ඒකට ආම්බන් රටකජු වෝල්නට්ස් පිස්තාෂියෝ මේ හැම දෙයක්ම හොඳයි. Tamanට තියෙන දෙයක් භාවිත කරන්න පුළුවන්. ඉතින් ෆයිබර් හෙල්දි ෆැට්ස් අපේ ශරීරයට සපයනවා මේ වලින්. ඒ වගේම ඇන්ටි ඔක්සිඩන්ට් ඒ කියන්නේ ප්‍රතිඔක්සිකාරක වලින් පිරීලා තියෙන නිසා තමයි මේ නට්ස් වර්ග අපේ ශරීරයට ගොඩක් හොඳ. විටමින් සහ මිනරල්ස් ගොඩක් මේවවල තියෙනවා.
ඉතින් පොඩ්ඩක් කතා කරොත් ආමන්ඩ් වල ගුණ දවසට 10ත් 15ත් අතර තමයි අපි ආහාරයට ගන්න සුදුසු. මම නම් ගත්තේ උදෑසන නිසා ආමන්ඩ්ස් 66කුයි පිස්තාෂියෝ 66කුයි මගේ ෆේවරිට්. ඉතින් විටමින් E, මැග්නීසියම්, කැල්සියම්, නියසින් වගේ පෝෂණ සංඝටක ගොඩක් මේවවල තියෙනවා. ඒ වගේම ආමන්ඩ් වල තියෙන කොපර් සම්මත සහ කොණ්ඩෙට ගොඩක් හොඳයි. කැෂියු වගේ නම් අපි දවසට 8ත් 10ත් අතර ප්‍රමාණයක් ගන්න ඕනේ. වෝල්නට්ස් නම් 4ත් 6ත්. ඒක මතක තියාගන්න. එහෙනම් ඉතින් අපි යමු ඊළඟ එකට. මේ තමයි උදෑසන බ්‍රෙක්ෆාස්ට් එක. ඔයගොල්ලොන්ට කැමති විදිහට හෙල්දි විදිහට Tamanට තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් භාවිත කරලා මේක හදාගන්න පුළුවන්. මම මේකට භාවිත කරන්නේ ඕට්ස්, යෝගට් ටික මම ගත්තේ මේකේ අඩු. ඒ වගේම බනානා තවමට ඇඩ් කරනවා. ප්ලම්ස් ඒ වගේම මැංගෝ ඇඩ් කරලා තියෙනවා. ඒ වගේම මම මේකට ග්‍රේප්ස් ඒ වගේම චියා සීඩ්ස් මේකට ඇඩ් කරනවා. ඒ වගේම අන්තිමට මම මේකට හනී ටීකුත් ඇඩ් කරනවා. මොකද සාමාන්‍යයෙන් අපි ෆේෂියල් දාන්නත් හනී යූස් කරනවා. ඉතින් මතු පිටින් වගේම අභ්‍යන්තරෙන්ද සුදුසු භාවිත කරන්න දෙයක් තමයි මේ හනී කියන්නේ. ස්කින් එක ග්ලෝ කරගන්න ගොඩක් යූස්ෆුල් වෙනවා. චියා සීඩ් ගැන කතා කරොත් ඔමේගා 3 ෆැටි ඇසිඩ් තමයි මේකට ඉන්ක්ලූඩ් වෙන්නේ. මේකෙන් අපිට හදවත් රෝග ගොඩක් වළක්වා ගන්න පුළුවන්. ඒ වගේම බර අඩු කරගන්නත් පුළුවන්. විටමින් A, C, යකඩ, පොටෑසියම් වගේ දේවල් තියෙන නිසා පැහැපත් බව වැඩි කරගන්නත් ගොඩක් උදව් වෙනවා. ඉතින් ඕගොල්ලෝ ගන්න දේ ඔයාලට තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් භාවිත කරලා පෝෂ්‍යදායී විදිහට හදාගත්තොත් ඕගොල්ලන්ටත් පුළුවන් ලස්සනට දිගු කාලීනව හෙල්දිව ජීවත් වෙන්න. ඉතින් ඒක ඔයගොල්ලෝගේ අතේ තමයි තියෙන්නේ. ලස්සනට වගේම නිරෝගීව ඉන්න කවුද අකමැති? ඒ වුණාට අපි නොදැනුවත්වම අපි කන මේ ආහාර නිසා අපිව ඉක්මනින් අසනීප වෙන්න බලනවා. ඉතින් තරුණ වයසේදීම අපිට පුළුවන් නම් හොඳ දේවල් අපේ ශරීරයට එකතු කරගන්න ගොඩක් රෝග වලින් වැළකීලා ලස්සනට ඉන්න පුළුවන්. ඉතින් මම කියන්නේ Tamanට තියෙන පුංචි දෙයින් හරි ඒ දේවල් ඔයාලගේ ශරීරයට සුදුසු දේ එකතු කරගන්න කියලා. ඒ වගේම මේ දේවල් කෑව කියලා ඔයගොල්ලෝ අසනීප වෙන්නෙවත් ඕගොල්ලෝන්ව කැත වෙන්නෙවත් නැහැ. ඉතින් මුදල් තියෙන විදිහට Tamanට පුළුවන් ආකාරයට අරගෙන මේ දේවල් ආහාරයට එකතු කරගෙන හැමෝම ලස්සනට ඉන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අර හිරු එළියට නිරාවරණය වෙද්දි මතක ඇතිව උදේ 10ත් 3ත් අතර කාලය සුදුසු නැහැ. ඒ නිසා 6:00ත් 9ත් අතර නිරාවරණය කියන්නේ කියලා මතක් කරනවා. ඒ වගේම හොඳට ජලය පානය කිරීම අත්‍යවශ්‍යම දෙයක්. ලංකාවේ තියෙන මේ වෙදර් එකට අපි වතුර වැඩිපුර පානය කරන්න ඕනේ. සාමාන්‍යයෙන් ගෑනු කෙනෙක් නම් දවසට ලීටර් 2ක් වගේම පිරිමි කෙනෙක් නම් ලීටර් 3ක් පානය කරන්න ඕනේ. අපිට ලස්සන ස්කින් එකක් ඇචීව් කරන්න පුළුවන් ඉක්මනට. ඒ වගේම ආහාර ජීර්ණය වැඩි දියුණු කරනවා. මලබද්ධය වැළකී ඉන්නත් ගොඩක් උදව් වෙනවා. ආමාශය හා බඩවැල් හොඳට සෞඛ්‍යව තියාගන්න පුළුවන්. ඒ වගේම මොළයේ ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කරනවා වගේම බර පාලනය කරන්නත් ගොඩක් උදව් වෙනවා. අනවශ්‍ය කුසගින්න අඩු කරනවා වගේම ගොඩක් අපිට කෑම කන්න තියෙන රුචිය අඩු කරලා අපේ බඩ හොඳින් පුරවලා අපිව හෙල්දිව තියන්න මේ වතුර උපකාරී වෙනවා. ඔන්න ඉතින් ඊළඟට මම කතා කරන්නේ කන්න සුදුසු නැති කෑම. don't eat මාතෘකාව යටතේ තමයි මම මේ කතා කරන්නේ. මොකද චොක්ලට් කියන දේ ශරීරයට සුදුසු නැති දෙයක්. මොකද ස්කින් එක ගැන හිතන කෙනෙක්ට චොක්ලට් කන්න හොඳ නැහැ. sugar level එක වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම මේ චොක්ලට් වල කැලරීස් වැඩිපුර ඉන්ක්ලූඩ් වෙන නිසා ඉක්මනින්ම බර වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා ඒකෙන් සැලකිලිමත් වෙන්න ඕනේ. ඉතින් එහෙනම් මගේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් මට ලයික් කරලා කමෙන්ට් එකකුත් දාලා සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. එහෙනම් අදට ගිහින් එන්නම්. බයි.